අපි සමරනු ලබන්නේ 78 වන නිදහස් සමරුවයි. අවුරුදු 133ක ඊටමත් කිවුරුරු පීඩාකාරී කොල්ලකාරී යටත් විජිත පාලනයේ 1948 අපේ නිදහස ලැබූ වසරයි. ඒ වගේම සියවස් ගණන් පුරා මේ යටත් විජිතවාදයට එරෙහිව අපේ මුතුන් මිත්තන් තමන්ගේ ලේ කඳුළු දහඩිය මේ මාතෘ භූමි වෙනින් පූජා කරනු ලැබුවා. එදා ඒ අපේ මිතුන් මිත්තන්ගේ තමත් ධෛර්ය සම්පන්න විශ්වාසනීයත්වයේ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස අපට අපගේ මූ ජනතා පරමාධිපත්‍ය හිමිකාරීත්වයක් ලැබෙව්වා. 1948 වසර කියලා කියන්නේ අනේක විද කැපකිරීම කරන ලද අපේ විරුවන්ගේ අපේ මිතුන් මිත්තන්ගේ ජයග්‍රහණයේ සහ වීරත්වයේ සංකේතාත්මක වසරයි. විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවා අපි ජීවිතයේ විවිධ අවදීන් වලට මුහුණ දෙනවා. බොහෝ අය තම තමන් වෙනුවෙන් සටන් කරනවා, අරගලවල නිරත වෙනවා. එය දුලබ දෙයක් නොවේ, ඒ සාමාන්‍ය දෙයක්. එහෙත් යම් කිසිවෙක් මාතෘ භූමිය වෙනුවෙන් ඒ වගේම අනාගත පරම්පරාව වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරමින් සටන් වදිනවා නම් ඔවුන් සැබවින්ම වීරෝදාර විරුවන් බවට පත්වෙන එක වළක්වන්න බෑ. ඔවුන් යෙදෙන ඉතාමත් උත්තුංග ක්‍රියාදාමයකට. අද අපි දෙපාය තබාගෙන ඉන්න මේ මහ පොළව අපේ මව්බිමේ උස් නිදහස වෙනුවෙන් සටන් වැදුණු අපේ ජනතාවගේ අභිවෘද්ධිය සහ අනාගතය වෙනුවෙන් සටන් වැදුණු අපේ මිතුන් මිත්තන් අපේ සහෝදර සහෝදරියන්ගෙන් මේ මහ පොළොව තෙත් වෙලා තිබෙනවා. උන්ගේ ලේ කඳුළු දහඩියෙන් මේ මහ පොළොව තෙත් වෙලා තිබෙනවා. ඒ නිසා හැමදාමත් ඔවුන් අපේ හදවත්වල වීරත්වයේ ඉහළම අසුනක අසුන්ගත සිටින බව මා කියන්න කැමතියි. ඒ නිසා විශේෂයෙන්ම අද දිනේ අපේ මව්බිමේ නිදහස සහ ජනතාවගේ උත්තුංග වූ නිදහස වෙනුවෙන් සටන් වැදුණු ඒ සියලු වීරෝදාර වීරවරයන් වෙනුවෙන් අපේ උත්තමාචාරය අපේ ගෞරවය පුද කළ යුතුයි. අපි නිදහසෙන් පසුව 78 වසරක් අපි ගමන් කරලා තිබෙනවා. නමුත් මා හිතනවා අපේ නිදහසේ ඊටමත් වැදගත් කාර්යභාරය වෙන්නේ නිදහස පරිපූර්ණත්වයට පත් වෙන්නේ අපි මොනතරම් ප්‍රමාණකින් ආර්ථික වශයෙන් නිදහස අත්පත් කරගන්න පුළුවන්ද කියන සාධකයේ මත. මා හිතනවා අපේ නිදහසේ පරිපූර්ණත්වයේ සඳහා වූ සටනක් සහ අරගලයක් තිබෙනවා. ඒ සටන අරගලයේ තිබෙන්නේ අප ඔබ මා තුලමයි කියලා මා විශ්වාස කරනවා. විශේෂයෙන්ම මෙවර නිදහස් දිනේදී අපේ ප්‍රධාන තේමා පාඨය උනේ ගොඩනගමු ශ්‍රී ලංකාව. අපි මේ ශ්‍රී ලංකාව අපේ ස්වාධීනත්වය අපේ ශීරීභාවය අපේ නිදහස යන ප්‍රතිමූර්තින් මත යලි ප්‍රතිස්ථාපනය කළ යුතුයි, යලි ගොඩනැගිය යුතුයි. ඒ යලි ගොඩනැගීමේදී අපි අපේ සාරය බවට පත් කරගන්නේ කුමක්ද? ඔබ අප කවුරුත් දන්නවා අපිට තාමත් ප්‍රෞಢ ඉතිහාසයකට හිමිකම් කියනවා. අපේ ආදිතම මිතුන් මුත්තන් ඒ යුගයට ගැලපෙන ආකාරයට ඒ යුගයේ පවතින ආකාරයට ඊටමත් ඉහළ තාක්ෂණික දැනුමින් හිබි බව අපේ ඉතිහාසගත කරුණු අපිට පෙන්වුම් කරලා තිබෙනවා. අපිට ශ්‍රේෂ්ඨ ප්‍රෞಢත්වයක්
ඉතිහාසයක් උරුමකම් කියන ජාතියක්. ඒ වගේම ඉතිහාසයේ මෑත ඉතිහාසයේ මේ සියල්ලංගෙම අපි බැහැර කළ යුතු කරුණු බොහෝමයක් තිබෙන ගමන් අපි අත්පත් කරගත් යුතු සාධනීය ලක්ෂණ විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා අප ශ්‍රී ලංකාව ගොඩනැගීමේ මාවත වන්නේ අපේ මාතෘභූමිය සමග තිබෙන ඓන්ද්‍රීය සබඳතාවයන් අපේ ජාතිය ගොඩනැංවීමේදී අපේ ඉතිහාසයේ විසින් එක්කොට තිබෙන මහා සාරය මේ මහ පොළොව මත යලි ප්‍රතිස්ථාපනය කිරීමේ මාවත තමයි අපි ආර්ථිකයේ ගොඩනැගීමේ මාවත ලෙස තෝරා ගනු ලබන්නේ. ඒ හුදු මාතෘභූමිය අක්මුල් සිඳන ලද අපේ ජාතියේ සාරය කෙලසන ලද ආර්ථික සංවර්ධන මාවතක් නොවේ. අපේ මාතෘභූමිය අපේ ජාතියේ සාරය ඒ මත ගොඩනැගෙන නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ මාවතට අපි අවතීර්ණ විය යුතුයි. නිදහසෙන් පසු 78 වසර තුල ජය තියෙනවා පරාජයන් තිබෙනවා. හොඳ තියෙනවා නරක තියෙනවා. අපි කිසිසේත්ම නරක දේ බැහැර කරන්න පැකිලෙන්නේ නැහැ. ඒ වගේම අපි කිසිසේත්ම හොඳ දේ උකහා ගන්න බියවන්නෙත් නැහැ. ඒ නිසා අතීතයේ සාරවත් දේ මත මේ රාජ්‍ය මේ ශ්‍රී ලංකාව යලි ගොඩනැංවීමේ වගකීම අප ඔබ මා සතුව තිබෙන බව මා විශ්වාස කරනවා. අපි කෙසේද ගොඩනගන්නේ? පළමු කොටම අපි අපේ ශක්්‍යතාවයන්, අපේ තියෙන හැකියාවන්, අපේ තිබෙන ශක්තියින් පෙළගස්වා ගත්තොත් අපට තිබෙන ප්‍රධානම ශක්තිය කුමක්ද?